සෝබාකෝගේ මට කෑම තොගයක් කියලා තියෙනවා මේවා ready to eat කෑම නෙවෙයි. ඔයාලට හදන්න ඕනේ කන්න ඕන. රෙඩියක් අමාරුයි නමුත් අපි හදනවා. අපි කන්න කැමති. මේගොල්ලන්ගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා කෑම ಜಾති. පළවෙනි එක තමයි සහල් කැඳ. පාරම්පරික සහල් කැඳ. ඊට පස්සේ දේශීය පැස්ටා. ඊට පස්සේ තියෙනවා බඩිනුග පිට්ටු, ඉන්දියාප්ප පිට්ටු, සුවඳල් ඉන්දියාප්ප පිට්ටු. බඩිනුග පිට්ටු, සුවඳල් ඉන්දියාප්ප පිට්ටු. මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න බඩිනුග පාරම්පරික සහල් කැඳ එක. මෙන්න හීනටි එක. මෙන්න කොල්ලු පිටි එක. මෙන්න සුවඳල් එක. මෙන්න මිශ්‍ර සහල් එක. මේක මම හොයාගත්ත දෙයක් තියෙනවා මේ බඩිනුග කියන්නේ මේක බඩිනුග විතරක් නෙවෙයි. මේක ඉන්ග්‍රීඩියන්ට්ස් වල ගහලා තියෙනවා බඩිනුග සුවඳල් මාවි සහල්. ඒ කියන්නේ බඩිනුග කියන්නේ ෆ්ලේවර් එක මට තේරෙන විදියට. මෙතන ගහලා තියෙන ෆ්ලේවර් එක. එතකොට මේක පාරම්පරික සහල් කැන්ත එකක්. ඩිසයින් එක කොහොමද බලන්න? ලස්සන කොච්චර හරිම නිය. එක්ස්පෝර්ට් ලෙවල් එකේ ඩිසයින් එකක් මට තියෙන්නේ. හරි පේන්නේ. මේක අර විනිවිද පේනවා. මෙතන විනිවිද පේනවා. මේ බලන්න විනිවිද පේනවා. පේනවා? පේන්නේ නැහනේ. මෙතන විනිවිද පේනවා. මේ කෑල්ල. ඇතුළේ තියෙන මොනවද කියලා පේනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකකට දාලා තිබ්බ ලස්සන මේ පිටිපස්සත් හරි ලස්සනයි. හරිම ආකර්ශනීයයි. දැක්කා මාසේ දින ප්‍රොඩක්ට් එක. මේවා ගොඩාක් හෙල්දි කෑම එකක්. පොඩි ළමයින්ටත් හොඳයි. විශේෂයෙන් මෙන්න මේක පොඩි ළමයින්ට හොඳයි කියලා එලා කීවා. ඇඩල්ට්ස් වැඩිහිටියටත් හොඳයි. මේකේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා පැහැදිලි කරන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ඉන්ග්‍රීඩියන්ට්ස් දිහා බැලුවහම මට තේරෙනවා ටිකක් හොඳ කෑමක් කියලා. ඊට පස්සේ මේගොල්ලන්ගේ තියෙනවා පැස්ටා. පැස්ටා රේන්ජ් එකක් තියෙනවා ගොඩක්. දේශීය සුවඳල් පැස්ටා. ඔයාලට පේනවද මේ පෙන්නනවා? පේනවනේ. බඩිනුග පැස්ටා. මේකෙත් අර විනිවිද පියාගෙන ඉතින් ලස්සන ඩිසයින්. well done ලස්සන හොඳ ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් මෙයාලට ඉන්නවා. ඊට පස්සේ දේශීය කුරක්කම් පැස්ටා. දේශීය මුරුංගා පැස්ටා. කොළ පාට. නිල් කටරළු පැස්ටා. මේ අරවාදික මට කියන්න මතු මේවා. පේන්න මේවා. පේන්නේ නැහනේ. එළිය වැටෙනවා. බඩිනුග පිටි. මේ සුවඳල් ඉන්දියාප්ප පිටි. හරි අපි මොකක්ද හදන්නේ මේක? අපි මේක ඔක්කොම හදනවද? නැහැ. මේවා කොහෙද ගන්න තියෙන්නේ? ඔයාලට Facebook එකේ Instagram එකේ ඕඩර් කරන්න පුළුවන් මෙයාලගේ සොබාකෝ එකට ගියාට පස්සේ මම ඒක link එහෙම මොකද්ද මේ නම එහෙම දාන්නම් Facebook Instagram links links දාන්න අමාරුයිනේ මම දාන්න නම් ටික ඊට අමතරව ඔයාලට ස්පා සුපර් මාකට් එකකින් මේවා ගන්න පුළුවන් ලෝමාක් එකකින් ගන්න පුළුවන් මෙඩිහෙල්ප් and CFC ෆාමසි වලින් මේවා ගන්න පුළුවන් ඔයාලට අපි අද හදන්න යන්නේ බඩිරිඟු හදන දී ගහලා තියෙන අපි කියමු මේක කීයද මිල රුපියල් 395යි මේක මේ බඩිනුග ෆ්ලේවර්ඩ් සහල් කැන්ද එක කල් තියා ගන්න පුළුවන් අවුරුද්දක් අඩංගු දරුවේ මං කලින්ම කියවනේ මේක ලංකාවේ හදන්න හරි ඔක්කොම මේඩ් ඉන් ශ්‍රී ලංකා පැස්ටා හදන්න නැහැ පස්සේ හදන්න දැන් හදන්න බෑ මේ පැකේජ් එක එළියෙම හරිම අල්ලන ආස හරිම කියුට් ඒ බඳන්න පටන් ගමු අපි බඩිරු අරකේ තිබ්බ පැකට් එකේ ඒවා මේස හැදි දෙකකට වතුරු කෝප්ප දෙකක් දැම්මා දැන් තියෙන රත් කරන ගමන් ඇදි ගන්න එක මේක දිගටම ඇදි ගන්න ඕනේ දැන් ටික මේක උකු වෙගෙන එනවා. හොඩ පේනවා ඉතින්. අපි දැන් මේකට පොල් කිරි දානවා. මේක ගොඩක් උකු වෙලා තිබ්බේ දැන්. දැන් පොල් කිරි දැම්මම ආවහු වතුර තණුක වුණා. අපි ඊළඟට මේකට ලුණු පොඩ්ඩක් දානවා. දැන් තියෙන ආපහු ඇඳි ගන්න. ඔන්න මම බඩිනුග ෆ්ලේවර්ඩ් දේශීය සහල් කැන්ද එක මම හදාගෙන ආවා. ඔයාලට කලර් එක පේනව නේද? කලර් එක පේනවා. උකු ගතිය පෙන්වන්නම් මම. මෙන්න බලන්න. ගොඩක් ටිකක් කර වතුර වගේ නෙවෙයි. ගොඩක් දුෂ්කරතාවය වැඩි වෙලා තියෙනවා. ඒක කරි තරලයක් නෙවෙයි. අපි පොඩ්ඩක් ගමු. තාම දානවා. හොඳට පිමින් දෙනවා දැන්. අපි බලමු. හාල් කැඳ රාක් වෙනවා. හැබැයි හාල් කැඳ එකට වඩා රායි මේක. මං හිතනවා ඒකට හේතුව බඩිනුග වෙන්න ඇති කියලා. කෑලි හැපෙනවා. කෑලි කියන්නේ පිටි වගේ දේවල් හැපෙනවා. ලොකු කෑලි නෙමෙයි. අපි ලුණු අතින් දාපු නිසා ලුණු රහත් හොඳට එනවා. සීනි දාන්න ඕනිද? නෑ සීනි දාන්න ඕනේ නෑ මේක බොන්න. නිකම්ම බොන්න පුළුවන්. මේකට එහෙම 10න් කීයක් දෙනවද? මම මේකට 10න් 8.5 දෙනවා. හොඳ බීමක්, හෙල්දි බීමක් කියලා මට හිතෙනවා. මොකද්ද මේකේ නම? පැකට් එක නෑ මං ගාව. වෙන එකක් තියෙනවා. දේශීය පාරම්පරික සහල් කැඳ බඩිනුග ෆ්ලේවර්ඩ්. හොඳයි. 10න් 8ක් දුන්නේ 8.5 දුන්නේ වටිනවා.